Hi guys, කොහොමද මම හිතනවා ඔයාලා හොඳින් කියලා. ඕන්න ඉතින් අද අපි අරන් වෙලා තියෙන්නේ අලුත් WhatsApp අප්ඩේට් එකක්. දැන් ඔයාලා දාන ස්ටේටස් තියෙනවනේ. ඒ ස්ටේටස් වලට සමහර යාළුවෝ ස්ටේටස් බලලා ඉල්ලනවා අනේ මට මේක දාන්නකෝ මට මේක දාන්නකෝ කියලා ඉන්නවා. එහෙම නෙමෙයි. දැන් තාක්ෂණය වෙනස්. මේක අලුත් අප්ඩේට් එකක්. ඔයා දාන ස්ටේටස් එක එයාලට ඔටෝ මෙයාලා ස්ටේටස් එක ගන්න පුළුවන් විදිහක් තමයි මේක. ඒක කරගෙන තියෙන පුංචි පුංචි වැඩ. අන්තිමට එක වීඩියෝ බලන්නකෝ. ඉස්සෙල්ලම ඔයාලා WhatsApp ඕපන් කරන්න ඕනේ. WhatsApp ඕපන් කළා මේ යට තියෙන අප්ඩේට් කියලා තියෙන්නේ. අප්ඩේට් කියනට යන්න ඕනේ. ඊට පස්සේ උඩ තිත් තුනක් තියෙනවා. ඒක ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ අපිට එනවා status privacy කියලා එකක්. ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන allow sharing කියලා එකක් තියෙනවා. අන්නේ ටික ඔන් කරාට පස්සේ හරි ටික ඔන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ආයෙත් වෙන්න ඕනේ මෙහෙම. හරි. දැන් අපි යන්න status එකක් දාලා බලමු. හරි ස්ටේටස් එකක් දැම්මා. ඔන්න අපේ ස්ටේටස් එක ගියා. දැන් බලමු මේ ස්ටේටස් එක අනිත් WhatsApp එකෙන් බලමු. ඔන්න අපිට එකෙන් පෙන්නවා. හරි ඔන්න පෙන්නවා. දැක්කද මේ යට තියෙනවනේ මේ sharing නේ. මේක ඔබලා ඔයාට පුළුවන් ඒ ස්ටේටස් එක ඔයාගේ ෆෝන් එකේම ස්ටේටස් එක දාගන්න. ඒතර කායිමත් ආයි ස්ටේටස් මේක දාන්න කියලා ඉල්ලන්න ඕනේ නැහැ. හරි එහෙනම් thank you මේ වීඩියෝ බලපු අයට. සාදරයෙන් මතක් කරනවා මේ YouTube channel එක subscribe කරලා යන්න.